ඒ අතර අපේ රට පාලනය කරන්නා වූ නායකත්වය ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය පක්ෂ විපක්ෂ වේදකින් තොරව එකමුතුකම මේ රට තුළ ඇති කරලා යහපත් යහපත් වූ පාලනයකට ස්වාමීන් වහන්සේ ගෙනෙන පිණිස අපි ආශා කරමු. ඒ වගේම සෑම ජාතියක් සෑම ආගමක් මේ රට තුළ එකමුතු කරන්න කියලා අපි උදෙසා ආශා කරමු. සෑම පළාතක් දිස්ත්‍රික්කයක් උදෙසා ස්වාමීන් වහන්සේට මේ උදෑසන මොරගස්සලා අපි ආශා කරමු. ස්වාමීන් වහන්සේගේ ශුද්ධ දෑත මේ ශ්‍රී ලංකා දේශය මත ලබන්නේ කියලා අපි උන්වහන්සේගේ සෙනගත් ලෙස අපි යාචනා කරමු. ජෝමාන මහෝත්තම දේව ස්වාමීනි අපේ වහන්සේට අපේ රට ගැන අපේ වහන්සේට යාචනා කරන මේ මොහොතේ පියාණනි අපේ රටට වහන්සේ කමාව මැනව ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දරව මැනව ස්වාමීන් වහන්සේ රටේ පවතිනා වූ ස්වාමීනි ආර්ථිකය ඔබ වහන්සේගේ ශුද්ධ දායතර බාර කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ යහපත් වූ යහපාලනයට ස්වාමීන් වහන්සේ මේ රට දිනල්ලා ස්වාමීනි ඔබ වහන්සේ මේ රට ස්වයං පෝෂිත කරන්න ඔබ වහන්සේගේ කරුණාවෙන් දියුණුවට පත් කරන්න කියලා අපි වහන්සේගේ නාමයට ආශා කරනවා. දෙවි ස්වාමීන් වහන්සේ රට පාලනය කරන්නා වූ නායකත්වය ස්වාමීනි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලු මැති ඇමතිවරු ඔබ වහන්සේගේ දැනගැනීම ප්‍රශ්නාව ඔබ වහන්සේ තබන්න ස්වාමීන් වහන්සේ පියාණනි මේ දේශීය අන්ධකාරය අඳුර පළවහැරලා ස්වාමීනි ඔබ වහන්සේගේ ආලෝකය දකින්න බොහෝ සෙනඟ ඔබ වහන්සේ වෙතට ගැලවීම ලබන පිණිස අපි වහන්සේගේ නාමයට ආශා කරනවා. පියාණන් වහන්සේ මනුෂ්‍යයන් වේදනාවෙන් කනස්සල්ලෙන් සිටින ස්වාමීන් වහන්සේ සෙනඟ ගැන අපි වහන්සේ මේ උදෑසන වහන්සේගේ ශුද්ධ දායතට දෙවි ස්වාමීන් වහන්සේට බාර කරනවා. දෙවි ස්වාමීන් වහන්සේ ඔහුගේ කඳුල වහන්සේ පිසදාලා ඔබ වහන්සේගේ සැනසීම ඔබ වහන්සේගේ සමාදානය මේ රට තුළ තබන්න ඒ සෑම මිනිසෙක් මත තබන්න කියලා දෙවි ස්වාමීන් වහන්සේ මේ උදෑසන අපේ රටත් මේ සියලු දේශීය සිටිනා වූ සෑම පුද්ගලයෙක්ම ඔබ වහන්සේගේ ශුද්ධ දායතර බාර කරනවා. මේ රට තුළ ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ පොහොසත්කම තබලා ඔබ වහන්සේගේ ස්වාමීන් මඟ පෙන්වීම රට තුළ ලැබුව මැනව පියාණනි මේ සියල්ල ඔබ වහන්සේගේ යහපත් කැමැත්ත වෙන්න කියලා අප ඔබ වහන්සේගේම දායතර බාර කරනවා. නාසරේ යේසුස් වහන්සේගේම අතුරුදුම් වූ ප්‍රේමණීය නාමයෙන් ආමේන්. ඒ වගේම අපි මේ සිටින අතර අපේ හදවතින් ඊශ්වර ස්වාමීන් වහන්සේට ජෙරුසලමේ සමාදානය උදෙසා ස්වාමීන් වහන්සේට යාචනා කරමු. මක්නිසාද උන්වහන්සේගේ වචනේ කියනවා ඒ උන්වහන්සේ තෝරාගත් උදේශයට නොව යාචනා කරන කල නොබත් වූ පව් ආශිර්වාද ලබන්න යනවා කියලා. ඒ නිසා අපේ සහෝදර සහෝදරියනි ඊශ්වරවම ජෙරුසලමේ සමාදානය උදෙසා අපි හදවතින් යාචනා කර සිටිනවා. යෝධයන් වහන්සේ අපේ වහන්සේ විද්‍යාසන සමිතියවා ඔබ වහන්සේ තෝරගත් ආදේශය නිසා ඔබ වහන්සේ දේශිත වහන්සේගේ කරුණාව තබන්න සියලු මනුෂ්‍ය වර්ගයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඒ දේශය මත ඔබ වහන්සේගේ බොහෝ ආශිර්වාදය නිදහස් කරන්න කියලා අපේ වහන්සේගේ නාමයෙන් බාර කරමින් වාසනා කරනවා. යේසුස් වහන්සේගේම අතිඋත්තම ප්‍රේමණීය නාමයෙන් Shadavat Adudina Sultan. Yesus Kristus වහන්සේගේ ප්‍රේමී නාමයෙන් ආචාර්ය කරනවා. විශේෂයෙන්ම ප්‍රථම වතාවට කර්මියාව කරනවා. අපි විශේෂ ආචාර්ය කරලා කැමතියි. අද දවසේ විශේෂයෙන්ම අපේ දෙවිලි විදා දරුවෝ සභිය එනිසා අපි ඔබට කියන්න කැමති මේ විශේෂ ගීතිකා ගායනා කරන අතර ඔබට පුළුවන් ඒ පූජාවේ මුදල් සහ ඒ ද්‍රව්‍යයේ දේවල් අපිට පුදන්න ඒ නිසා අපි ඔබට විශේෂයෙන්ම ඒ ගීතිකා ගායනා කරන අතර ඒ දේවල් ඔබට දවන්න ඒ පසුව අපි යාත්‍රා කරගෙන ඇති පසුව විශේෂ සමත් පාසල් දරුවන් දවසේ මේ ලෝක මවුරුන්ගේ දිනේ සිහිපත් කරන මේ දවසේ මවුරු ඇදීම සඳහා විශේෂ වැඩසටහනක් මේ ස්ථානයේ පාත්වෙනවා.
යාඥා කරමු. මයිලා සිංහ පරිපාලක කමිටුවය කරුණාකර ඉදිරියට පැමිණෙන්න. අපි අපගේ අපේ වේදිකේ දුකට අපි දෙවියන් වහන්සේගේ යාඥා කරමු. අපි අධිපති ස්වාමීන් අපි වහන්සේගේ ස්තුති කරනවා. මේ වහන්සේගේ සෙනග සුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයේ සේවය වෙනුවෙන් දෙන්න ඔබ උන්ට ආශිර්වාද කිරීම නිසා ස්වාමීන් අපි යාඥා කළ ඔබ වහන්සේට කියනවා ඔවුන්ගේ ආර්ථික ආදායම් මාර්ග සඵලමත් කරන්න. ඔබ ඔවුන් දිනුවෙන් දියුණුවට පත් කරන්න. ඔබ ඔවුන් සාර්ථකත්වයට පත් කරන්න. මගේ දයාබර යේසුස් වහන්සේ ඔබ විශේෂයෙන්ම ඔවුන්ටද ඔවුන්ගේ පසු පරම්පරාවට ආශිර්වාද කළ මැනව. අනේ ස්වාමී දෙවියන් වහන්සේ මේ දේවල් ඒ වැන්දපු සේවය සහ ඔබගේ සේවකයන් සදා යොමු කරත්ම ඔබගේ බහුල ආශිර්වාදය ඔවුන් මතට ස්වර්ගයේ කවුළු හැර ගලායන සලස්වන්න කියලා අපි යාඥා කරනවා. ආශිර්වාද කරන්න ස්වාමී ආශිර්වාද කරන්න දිවි සුවය රැකවරණය ඔවුන් මත නිදහස් කළ මැනව ස්වාමී ඔවුන් වෙනනේ සෙව්ව මැනව අපි මේ වහන්සේගේ ශුද්ධ දේවලට කැප කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ada dapatse විශේෂයෙන්ම ගොඩනගනවා ලෝක මවුරුන්ගේ දිනය සිහිපත් කරනවා. අපි විශේෂයෙන්ම අපේ දරුවන් ලෝක මවුරුන්ගේ දිනය සිහිපත් කරන විශේෂ වැඩසටහනක් සැලසුම් කළ තිබෙනවා. අපි ඒ පාලනය
ඔබට මේ කතාවේ කියවලා අපි විශේෂයෙන්ම තව එක දෙයක් කරන්න යනවා. මම හිතන්නේ මෙතන ගොඩාක් අම්මලා ඉන්නවා. ඒ වගේම අම්මලා නැති අය අපි අතර සමහර විට සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ අම්මා නැති වුණත් ඔබගේ අම්මා වගේ බලාගන්න රැකබලා ගන්න පෝෂණය කරන ඔබේම සහෝදරිය සමහර විට ඔබ ළඟ සිද්ධ වෙනවා. ඉතින් ඔවුන්ව ඇගීම පිණිසයි මේ දරුවන් අද දවසේ මේ උපහාරය ඔබ ඉදිරියේ පුදන්න. මම කැමති මේ උපහාරාත්මක මොහොතේ විශේෂයෙන් මේ කතා දෙක කියලා දවසේ අපේ අම්මට ඔබේ අම්මට ඉතින් කවුරුනේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පුදන්න. සුදු බයිබලයේ කියනවා දරුවන්ට දෙමව්පියන්ට කීකුරුවේ දීර්ඝායුෂ ලැබෙන පිණිස. බයිබලයේ පුරාම දස වරදේ සිට අපි දකිනවා දෙමව්පියන්ට ගරු කිරීම. දෙමව්පියන්ට සැලකීම බයිබලයේ පුරාම සඳහන් වෙනවා. මම කැමති මේ මොදැසනේ රෙසිමුතුලා මේක කියුවා මම නැවතත් කියනවා එක්තරා දරුවෙක් ඔහුගේ කුඩා කාලයේ ඔහුගේ පියා අහිමි වෙනවා. පාසල් යද්දී ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාම ඔහුට ඔහුගේ මවත් අහිමි වෙනවා. මෙන්න මේ වෙලාවේ මව්වරුන්ගේ දවසේ ඔහුට ලැබෙනවා ඔහුගේ පාසලේ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට කතාවක් පවත්වන්න. ඉතින් ඔහුගේ කතාවේ කොටසක් ඒ කතාව ඔහුගේ අම්මා ගැන අගයමින් ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවවාද දෙනවා. මොකද මේක කියවන්න ඔබ මේක හැදුකම් දෙන්න අපේ ගොඩේ යාත්‍රා කරන්න කලින් දසවසක් ඔබ මා කුසදලා මා මෙලොවට ගෙනෙන්න කළ වෙහෙස මිලේ ගැන දිනක්පති ආච්චි අම්මා කියනවා මට තාම මතකයි. අම්මේ ඔබ මා මෙලොවට ගෙනාවා පමණක් නොව ඔබ ලේකිරි කරපුවා දහදිය කඳුලින් මා උත්සාහ කරන්න ඔබ දැනුම් බෙර මට සිහිපත් වන විට මගේ නෙත් කඳුලේ තෙත් වෙනවා මගේ මට දැනෙනවා. මම පාසල් ගොස් නිවසේ විට බොහෝ ප්‍රශ්න මැදිහි වුවත් මට අනුවක් නොකොට දහවල් කෑම ලබා දුන්නේ ඔබ කුසට ආහාර නොගෙන අම්මේ. මා කුඩා කාලේ තාත්තා නැති වුවත් ඒ අඩුව දැනෙන්නට නොදී මා රැකබලා ගත්තේ ඔබ පරටත් වඩා යයි මට හැඟේ. ඔබ මාහට දුන් ඔබදන් එදා මා පිළිගත් නිසා ජීවිතේ අඳුරු මගේ ඇස එළියෙවි මනුෂ්‍යත්වයේ නාමයෙන් මිනිසෙක් වෙන්න මට මද පෙන්වීය. මගේ අම්මේ මා දෙස බලා කඳුළු පිළිදෙනකින් සිනාසුදු වාර මා දැකේති අවස්ථා එවතයි. මගේ අම්මේ අද මා සිටින තැන ඔබ මා දැක ගන්න තරම් මා වාසනාවන්ත වූයේ නැන්දයි මගේ හිත කෑගසනවා. අද වෙන මෙවන් දවසක අම්මේ මගේ යාළුවෝ හැමෝම වගේ සුබපතල මොහොතක මගේ හද නිලන්නේ ඔබ වෙනුවෙන් කිසිම දෙයක් කර ගැනීමට මට නොහැකි වීම සිහිපත් වෙන නිසායි. මම ප්‍රාර්ථනා කරනවා මාගේ වේදනාත්මක ඉරුණමකට තවත් කෙනෙකු ගොදුරු නොවේවා කියලා. මම ඇද සිටින්නේ මව්වරු සිටින හැම දරුවෙක්ගෙන්ම මවගේ ඇසට වේදනාවේ කඳුළු නොදී අම්මාගේ හදගෙස්ම තේරුම්ගෙන බිව් කිරි වලට කරුකොට ඔබේ අම්මා ආදරයෙන් රැක බලා ගන්න කියලා. ඔබට වඩා ඔබ ඔබේ අම්මාට ප්‍රේම කරනවා. මේ කතාවක් කියලා අපි පසුව ඔබේ ඇගීම කරගනු. ඇමරිකාවේ සිටියා එක්තරා මවක් ඇගේ නම තමයි මේරි කැටරිනා. ඇගේ හිටියා නියුම් දරුවෝ දෙන්නේ එක්කෙනෙක්ගේ නම කැන්ඩි කැටරිනා අනිත් කෙනා
චීනා කැතරිනා මේ දෙන්න නියුම් දරුවෝ දෙන්නම ඉපදෙනකොට හොඳට හිටියා නමුත් අවුරුදු කීපයක් යනකොට එක දරුවෙක් අබ්බගාත වුණා. ඇවිදලන්ට බැරි වුණා. මේ කැතරිනා මව කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. ඒ කිතුරු පවුල කිනාවේ ඒ දරුවා සුවපත් වුණේ නැහැ. දරුවෝ ගියන කම්ම ඇදී හිටියේ. මේ ඒ දරුවේ කැන්ඩි කියන ඒ විදිය දෙන්නම ගැහුණු දරුවෝ අය හොඳ හිටියා. දෙන්නගේම වයස අවුරුදු 15 පමණ වුණා. මේ අම්මා මේරි හැමදාම මේ චීනා කැතරිනා ළඟයාගේ ඒ අපගාත දරුවෝ ළඟට ගිහිල්ලා රාත්‍රියේ හැමදාම අඬන්න ගත්තා. දෙවියන් වහන්සේගේ ඉදිරියේ අඬමින් දිනපතාම රාත්‍රියේ නිින්දට යන්න කලින් යනවා. කැටි දවසක් තරංගේ අම්මා ළඟට ඇවිල්ලා අම්මට කතා කරලා කියනවා ඔය හැමදාම මෙහෙම අඬා ඉන්නවා. ඇයි මංගේ හිතන්නේ නැත්තේ මීට වඩා හොඳයි මම මැරෙලා යනවා. අනේ මම මැරෙලා යන්නේ නැහැ. ඇයි දැනුණා විශේෂයෙන්ම මේ මම අපගාතයේ මේ අනිත් අපි මුණන්විට නංගි නිසා ගොඩක් වෙහෙසෙනවා. ඇගේ සැලකීමක් නැහැ. ඇයට අවධානය දෙන්න. ඇයි අම්මට කතා කරලා කියනවා ඇයි ඔබ මේ හැමදාම අඬන්නේ? මංගේ හිතන්නේ නැද්ද? මීට වඩා හොඳයි මැරිලා යනවා. මාස කීපයක් ගියා. අපගාත දරුවා දවසක් මේගොල්ලෝ දැසර නැගිටිනකොට ඇදී ගියේ. කැන්ඩිගේ හදවත කොච්චර වේදනාවෙන් තරහින් තිබ්බද කිව්වොත් අම්මා ඉන්න කාමරේට ඇවිල්ලා ඒ දරුවා ලැබුණා කියලා දැනගත්තා. අම්මට කියනවා දැන් ඉතින් ඔක්කොම හරි. අම්මා දැඩි මානසික වේදනාවට පත් වෙනවා. මේ දරුවා හිතුවේ මගේ ප්‍රශ්නේ මම ජයගන්නවා. දැන් මම නෑනුණා. දැන් ඔක්කොම ප්‍රශ්නේ වල දරුවා මොකක්ද මේ කියලා ඇගේ ජීවිතයේ තරුණ වයසේ පසු කරලා කැන්ඩි විවාහයට ඇතුළු වුණා. ඇයට නියුම් දරුවෝ ලැබුණා. ඒකේ නම ඇන් හාන්ස් අනිත් කෙනාගේ නම ඒ ගෑනුම ළමයි දෙන්නේ රීනා හැන්ස්. මේ දරුවන් දෙන්න පාසලේ දෙන්නම මේ පිරිමි තරාගේ පිරිනවන මේ නියුම් දරුවන්ගේ වැඩිමහල් දියණිය ඇන් හාන්ස් තහාගෙන පිරිමි තරාගේ පයිලෝට උඩින්දන් ඇගේ කොන්ද වැදිලා මේ සුසුම්නාව වැදිලා මෙතනින් පල්ලෙහාට වැදිලා කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම කරා. හැබැයි සුවුනේ ඒ වෙනකොට ඒ ඇන් හාන්සේ මේ කැන්ඩිගේ වැඩිමහල් දියණිය අවුරුදු 17යි. ඇය අපගාත වෙලා ඇදට වුණා. දැන් මොකද උනේ? කැන්ඩිගේ මම මේ එයාගේ අම්මා එයාගේ දරුවලා ඒ දුවලා ඉඳගෙන එයාගේ අනිත් දුවලා ඉඳගෙන ඇඬුවා වගේම මෙයා අඬමින් දෙවියන් වහන්සේගේ ප්‍රශ්න කරා. ස්වාමීනි ඇයි මෙහෙම? මේක බලාගෙන හිටියා පාරදී නීරිනා. දවසක් අම්මා පාත්‍රිය වේකොට මෙයා නැගිටලා අම්මා ළඟට ගිහිල්ලා මෙහෙම කියනවා. අම්මේ මගේ නංගි ගැන බය වෙන්න එපා. නැරකව මම යාව බලා ගන්න. ඔයා හදන්න එපා. මේ වෙලාවේ මට මතක් වෙනවා මෙයා එයාගේ අනිත් මිනිස්සුන්ට ගැන තවත් යාමට කිව්වේ. මෙයා වැසිලි කිව්වේ ගිහිල්ලා. මෙයා කෑ ගහලා මෙහෙම කිව්වා අම්මේ මට සමාව වෙන්න. මම ඔබට දුන්න ගින්න අද මන් තුල ඇවිලෙනවා.
අම්බේ වරසම ස්වාමීන් වහන්සේ මේ කැන්ඩි කතා කරනවා තවමත් ඔබ ප්‍රමාදය ඔබගේ පසුතැවීම වීම ඔබගේ ජීවිතයට සමානයි. මගේ මිත්‍රය අද ගොඩාක් දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම තේරෙන්නේ ඔවුන්ගේ ලේ දහඩිය කඳුළු ඔබ වෙනුවෙන් ඔවුන් වැළඳු සමහර විට දරුවන්ට තේරෙන්නේ ඔබ තවමත් අම්මගේ තාත්තගේ ලෝභ නිසා එදා මේ කැන්ඩිට තේරුනේ ඇගේ තරුණ වයසේ හැබැයි ඇය විවාහ ජීවිතයට ඇතුල් වෙලා ඇය මේ තත්ත්වයේ තුල ඉන්නකොට අම්මගේ වටිනාකම ඇට කොච්චර දැනෙනවද? අම්මගේ අපේ ඇට දැනෙනවා. ඇයි හිත දොස් කියනවා? ඇයි හදවත කෑ ගහනවා? ඇයි අම්මට විරුද්ධව කරපිටලා? මොකද කියන්නේ? අද මේ මාමුරුගේ දවසේ සිහිපත් කරනවා. දරුවෝ දිව්‍ය වහන්සේ දුන්න බවගේ වටිනාකම තියෙනවා. ඔබ වෙනුවෙන් ඔවුන් කළ දේ කැපකිරීම. ඔබ වෙනුවෙන් ඔවුන් කළ දේ පූජාවයි. ඔබ නිසා ඔවුන් කොච්චර කඳුළු සාදවද? ඔවුන් නොකා ඔබට කඳුළු අවස්ථාව. ඔබ නිසා ඔබේ පියාගෙන් ඔවුන් බැනුම් අවස්ථාව. නාතින්ගේ ලැබු නින්දා අසල්වැසියන්ගේ ලැබු ගැරහු අපහාස කොච්චර ඔබේ අම්මා එතරම් පූජාවකින් ඔබ ඇතුළු ඔබේ යුතුයකම ඔවුන් රැකබලා ඔවුන් කීකරුවා ඔවුන් ආදරය කරන ඔවුන්ගේ ජීවිතයට වටිනාකම අද මේ දරුවා මේ වටිනාකම ඇගීම කරන මේ වෙලාවේ අපි එක දෙයක් කරන්නේ බොල්මස් හැමෝම අම්මගේ සිදුවේ ඔබේ නිසා බවුරුයි ඔබේ වෙලාවේ මවුරු ප්‍රවෘත්තියේ කැමති ඔබේ දරුවන් වෙත සිටිනවා අපගේ සමත් පාසල් ගුරුවරිය දරුවන්ගේ අතට මම මේ වෙලාවේ දෙන්නවා teachers මේක දෙන්නේ අර ළමයි හතර දෙනා සිංහු කියපු කොතෙන් ඉස්සරහේ ඒ හතර දෙනා ඔබේ අතට ගෙනල්ලා මේ ඔබේ දරුවෙක් කියලා ඔබ හිතාගන්න. ඒ නිසා එහතර පස්සේ අපි මේ සිංහු ගායනා කරලා ඔබේ දරුවන්ව බලා ගන්න ඒ ගුරුවරයන් ඇවිල්ලා ඔබට සුබපතන් කියනවා. පාරාදලා කරන විශේෂයෙන් දරුවන්ගේ ගීතකව ගායනා කරන අතර සිංහු ගායනා කරන අතර මේ විශේෂයෙන් ගුරුවරයන් ඇවිල්ලා ඔබට ඔබව පිළිගැනීමක් ලෙසට මේ මානවතාවයක් කර හැම අම්මකෙක්ම සිටින තැන වල නැගී
ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ වෙලාවේ දරුවන් ඇවිල්ලා ඉන්නවා ඔබගේ අම්මලා ගන්න අපි ඒ අම්මාගේ යාඥා කරනවා ඔබ දරුවන් සර්වඥෝගේ ඔබ ඉන්නතනින් නැගිටලා ඔබේ මවලා ගන්න අපි ඒක දෙයක් කරනවා ඔබ දීලෝගේ අම්මාගේ දරුවන් හාල්වලා ඔබේ අම්මාගේ දීලා ඔබේ දරුවන් හාල්වලා ගන්නවා Asiwa overcome Yahweh Yehova. Le hirikara peu obe marage atayu wala Allah ni. Api ida khale api apage ammage ukulata dihilla api kiwa amage khatam karena. Sabi ko ඔබගේ මගේ අපාලේ සිදුවේ යයි අපි හැමෝම අපේ ඇස්පියාරන් ඔකේ කැමති ඔබේ මගේ ස්ථානයේ තුන ප්‍රශ්නයක් ඔබ නිහඬව ඔබගේ දෙවියන්ගේ සිදුවටන මෙලෙහි කර මේ ඔබේ අම්මා යෝගී ඉදිරියේ සිටි ඒ සමහර විට ඔබ කොහොම පුස්තිමත්ව ශක්තිමත්ව තිබෙනවා වෙන්න පුළුවන් ඉන්නවා වෙන්න පුළුවන් හැබැයි ඔබේ ඇස් ඉදිරියේ අය මහනුව වැරහැදිව රෝගීව දුර්වලව සිටිනවා වෙන්න පුළුවන් හැබැයි අද මේ තත්ත්වයට ඔබේ අම්මාපත් උනේ ඔබ උස්මත් කරන්න බැරි ඔබේ අම්මා ඔබගේ කොච්චර අඬලා තියෙනවද ඔබ නිසා ඔබේ අම්මා කොච්චර කන්නේද විඳලා තියෙනවද ඔබ නිසා ඔබේ අම්මා ඔබගේ පියාගේ මොනතරම් මුටි බැල ලබලා තියෙනවද ඔබ නිසා ඔබේ අම්මා එයාගේ වැඩිහිටියන්ගේ මොනතරම් නින්දා අපහාස ලබලා තියෙනවද ඔබ නිසා එයාට මිනිස්සු සාපවලා තියෙනවා ඒ ඔබ නිසා හැමෝම ඔබට චෝදනා කරනකොට දුන්ද අපහාස කරනකොට එයා මොනතරම් අඬලා තියෙනවා ඔබේ මගේ තරමවට වයින්නේ අනේ යට හිරිහැර කරන්න එපා අනේ යට ගහන්න එපා එයා වැරහෙන්නේ එයා ලෙඩුනේ එයාට ගොඩාක් දේවල් නැති වෙලා තියෙන්නේ ඒ ඔබ නිසා නෙවෙයි එයාගේ අත්වල කරගෙන දාගෙන දහඩිය හලාගෙන පයින් ගිහිල්ලා වැඩ කරේ ඔබ නිසා ඔබගේ හැදෙනවා අද උස්මහත් වෙලා වැඩි හිටි වෙලා ඉහළ තැන්වල සිටිනවා මේ ඔබේ අම්මා ඔබ නිසා සුසුලුනවා ඔබට කල්පනා කරන්න අද ඔබ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ ඔබ නිසා ඔබේ මම කඳුළු සැලුවා ඔබත් ඔබේ දරුවන් වෙන නිසා කඳුළු නොසැලෙන නිසා ඒ කිසිම කිව්වා වගේ ඔබේ හදවතින් කියන්නේ අම්මේ ඔබයි මගේ ආදර අම්මා මම ඔබගේ උපදෙස් නොපිළිගත්තා අම්මේ මට සාරාවේ ඔබේ හදවත දිවියන් වහන්සේගේ සමානට කියනකසන ඔබ කියන්නේ දිවියනි මට සමාවෙන්න මගේ මව නිසා මගේ මව වැරදුණු අවස්ථාව ස්වාමීන් මට සමාවෙන්න මම කියනවා තවත් ඔවුන්ගේ ඇස්වලට මම කඳුළු ගේන්නේ ස්වාමීන් මට සමාවෙන්න මමගේ මව තවත් නින්දාව තුලින් ගෙනියන්නේ මමගේ මව තවත් අපහාසය තුලින් ගෙනියන්නේ මමගේ මව තවත් ලැජ්ජාව තුලින් ගෙනියන්නේ
කැතකුණු අරන්දාපු ඔබේ මම රාත්‍රිකයි. ඔබට දැනෙනවා. ඒ පාස්වාන්තිය. ඉතින් කැමති යාත්‍රා කරන්න. ස්වාමීන් වහන්සේගේ කරුණාව. හැම ධර්මයේ සමගම ස්වාමීන් වහන්සේ තමන්ම කියලා. ඔබේ මම අල්ලගෙන උණුසුම අපි බාගාදිගේ අපි අම්මා කොච්චර ඇඬුවද දම්බුඩ කාලා ඒ කෑව කියන නොකා අපිට කන්ද දුන්නා ඒ බඩගින්න සමහර විට ලෙඩ වුණා අපිට ඒක දැනුනේ නැහැ අදත් අපිට දැනෙන්නේ නැහැ උන්ගේ දුක Eu não acredito. ප්‍රේමවන්ත ඊශ්වරයන් අද මේ ලෝකෙම මාවරු සමග දවසේ ස්වාමීන් වහන්සේ එමාවගේ අධිරය එමාවගේ කුණේ කියන්නේ වහන්සේ මේ දවස් තුනකට වහන්සේ සුදු වේවාසා එමාව කරන මමක් කරන ඒ දුක්ඛන්දරාව ජීවන්නට මිලක් ඔස් ඒ දරුවාගේ උපදේශිත ඒ ලෝක මහත් කරන දක්වාන ඒ දරන ඒ වෑයමට ඒ පරිශ්‍රමයට අලුත් තියන්නට කිසිවක් අද ඔබ ඉදිරියේ සිටින මේ අම්මා ඔබව මෙතනදී මොන තරම්යක් ඒ අම්මා ඔබ ඉදිරියේ මේ තරම් දුකක් දරාගෙන සතුට කඳුල හැම කාලයක් හැම ග්‍රීස්මයක් හැම ගිම්මහනක් හැම සීත ඍතුවක්ම දරාගෙන ඔබව හැදුවා ඒ හැදුවාට මේ මොහොතේ ඇයට ඒ දෙන ගෞරවය ඒ ගෞරවය දෙන්න ඔබගේ සිතට ඒ කරුණාව දෙන්න නිසා ඔවුන්ගේ සිත්වල ඒ කරුණාව ඇති කරන නිසා තමන්ගේ මව දුන්න දෙයට පෙරලා ඇයට කරුණා කරන්නට ඇයට පෙරලා ප්‍රේම කරන්නට ඔහුගේ හදවත් වලට ඔබ වහන්සේ කරුණාව දක්වනවා ඔබ වහන්සේගේ අතගැස්ම මේ දරුවන්ගේ හදවත් මත තවන නිසා අප අදහන ආගමේම අපට යේසුස් වහන්සේ මහා පාඩමක් අපට දුන්නා අපේ කමාරිය තුමිය ඒ දරුවන් ඒ යේසු බින්දා උපන්න මොහොතේ ලැබුණු සතුට ඒ දේව දූතයන් කිව්වා මේ උපදිනේ මෙසියස් වහන්සේ ලෝකේ කලවන්ත ඒ සතුට වින්ද නිදා පහසෙන්න ඒ යේසුස් වහන්සේගේ සේවයේ ඒ අවුරුද්ද අවබෝධ කරගන්නවා එතන අවස්ථාවක ආවා යේසුස් වහන්සේව ආපසු රැගෙන යනවා මොකද ඒ මනුෂ්‍යයා තමන්ගේ දරුවාට අපහාස කරනවා බලා ඉන්න බැරි ඒ මම දැක්කා උන්වහන්සේව කුරුසපත් කරනවා ගෝලේ ඔක්කොම දුවද්දී මරියතුමි ළඟ සිටිනවා ඒ තමයි අම්මා මේ අම්මාගේ ගුණය අපි දකිනවා යේසුස් වහන්සේ කුරුසේ මත ඉඳලා ඒක දැක්කා ඒ දැකලා තමයි යෝහනන්ට බාර දුන්නේ තමන්ගේ අම්මාව රැක බලන්න ඒ මව් ගුණය උන්වහන්සේ දැක්කා උන්වහන්සේ අද දවසේ අපේ හදවත වලට කතා කරන්නේ මේ ඔබ ඉදිරියේ ඉන්නේ ඔබේ දුක සැප සෑම කාරණාවකදීම සීත ඍතුවේ දකින් මහානේ ඔබලට සිටියම් ඇයට දුකක් දෙන්නේ එය ගිනාපු දෙයට කරපු දෙයට
හින්දා අපහාස කරන්න එපා. ඒ කරපු දේ සුළු කරන්න එපා. ඒ දරපු ඒ වේදනාවට ඔබ සතුටුමත් වෙන්න. ඔබේ ජීවිතය තුළින් ඔබ හරි ගැසීම තුළින් ඔබ යේසුස් වහන්සේ තුළ නිවැරදි ගමනක් යාම තුළින් ඇයට ඒ කරපු දෙයට මිලේනවා. අද දවසේ මාසේ ඔබේ හදවත් වලට මේ දේ කතා කරන නිසා ස්වාමීන් වහන්සේ වහන්සේට ස්තුති වේවා. මේ අනගි දවස දුන්නාට වහන්සේට ස්තුති වේවා. ස්වාමීන් වහන්සේගේ හදවත් වහන්සේ ස්පර්ශ කළාට වහන්සේට ස්තුති වේවා. මේ මවගේ අගය අද දවසේ මෙනෙහි කරන්න. මෙවැනි දවසක් ඔබ වහන්සේ දුන්නාට වහන්සේට ස්තුති වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ අම්මට කිස් එකක් දීලා අපි වහන්සේගේ වචනේ කෙටි පරිච්ඡේදයකට අනුමත දෙනවා. කුටිර කලින් අපි නිවිතාවක් දාලා දෙවියෝ ඔබගේ ප්‍රේමය කවදාවත් අමතක වෙන්නේ ජීවත් වෙලා ඉන්න පුරාව කවදාවත් අමතක වෙන්නේ අපි නිවිතාවක් දාලා ඒ වගේම තමයි අපේ මානසික ආදරය සෙනෙහස පරිතාවතර කරන ජීවිතය අපි නිවිතාවක් දාලා කළා කෙටි පරිච්ඡේදයකට අපි යන්නේ කොහොමද අපේ නමස්කාර කරලා ඉවරයි. දෙවියෝ ඔබගේ ප්‍රේමය කවදාවත් අමතක වෙන්නේ ජීවත් වෙලා ඉන්න සුදි පුදලා මරණය සමග
28 වෙනි වගන්තිය දක්වා බොහෝ කෙටියේ කාරණා පහක් ඔබේ ඉදිරියේ තවත් කරනවා. අපි දකිනවා විශේෂයෙන්ම සුද්ධ බයිබලයේ ඉතිහාසයේ දිහා බලනකොට ඊශ්‍රායල් සෙනග පහළ භාගයෙන් මුදවගෙන මෝසස් එන අක්‍රමණයට පත් වෙනවා. මෝසස්ගේ කාර්යය අවසන් කරන පිරිස දෙවියන් වහන්සේ ජොෂුවව තෝරගන්නවා. ජොෂුව කරනකොටගෙන පොරොන්දු දේශයට ඊශ්‍රායල් සෙනග යනවා. අපි දකිනවා ජොෂුවගෙන් පස්සේ ඊශ්‍රායල් සෙනගට නායකත්වයක් දෙන්න ඔවුන්ගේ ජාතිය මෙහෙවන්ට ඔවුන්ගේ සෙනග මෙහෙවන්ට ඔවුන් හිටියේ නැහැ. ජොෂුවගෙන් පසුව නායකයෙක්. මෙන්න මේ කාලය බයිබලයේ හඳුන්වනවා අඳුරු යුගයේ වශයෙන්. අවුරුදු 200ක් යුදෙව්වන් ඊශ්‍රායල්වරු ස්ථිර නායකයෙක් නැතුව ප්‍රශ්න ගොඩකට මුහුණ අවුරුදු 200. සුද්ධ බයිබලයේ හඳුන්වනවා මේක බයිබල් ඉතිහාසයේ සඳහන් කරනවා අඳුරු යුගයේ. ඔවුන්ට නායකයෙක් නැහැ, මඟ පෙන්වන්න කෙනෙක් නැහැ. ඔවුන් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මෙන්න මේ කාලයේ ඊශ්‍රායලයේ හිටියා එක්තරා මිනිස්සෙක්. මේ මිනිස්යාගේ නම එල්කානා. ඔහු හිටියා භාර්යාවන් දෙන්නේ. එක්කෙනෙක් නම තමයි හන්නා සහ පෙනීනා. දැන් මෙන්න මේ පසුබිම තුල තමයි සාමුවෙල් පොතේ පළවෙනි පරිච්ඡේදය ආරම්භ වෙන්නේ. දැන් අපිට කියනවා එල්කානාගේ පවුල් ජීවිතය ඉතාමත් හොඳ පවුල් ජීවිතයක්. ඔහු ගත කර අවුරුදු භාර්යාවන් දෙදෙනෙක් සිටියා. ඔහු ඉතාම හොඳින් සිටියා. අපි කාරණා දෙකක් දකිනවා ඔහු යහපත් පවුල් ජීවිතයක් ගත කරා කියන්න. දැන් වෙලා මදි නිසා මම හැම බයිබල් පදයක් ඔබට පෙන්නන්න කියන්නේ නමුත් එම පරිච්ඡේදයේම 4 වෙනි පදය, 5 වෙනි පදය සහ 9 වෙනි පදය දිහා බලනකොට පළවෙනි සාමුවෙල් පොතේ 4 වෙනි පදය, 5 වෙනි පදය, පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය දිහා බලනකොට අපිට පේනවා එල්කානා කියන මේ හන්නා සහ පෙනීනාගේ ස්වාමි පුරුෂයා ඊටම ආදරේ මේ භාර්යාවන් දෙන්නට සැලකුවා. ඊටම ආදරේ ඔවුන් රැක බලා ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ ස්වාමි පුරුෂයා දරුවන්ට හොඳින් උපකාර කරා. ඔවුන්ව පෝෂණය කරා. අපි දකිනවා ආදර්ශමත් ස්වාමී. 3 වෙනි පදයේදී බලනකොට අපිට පේනවා එල්කානා දරුවන්ව භාර්යාවන් රැක බලා ගත්තා, පෝෂණය කරා, ඔවුන්ට ආදරය කරා විතරක් නෙමෙයි පවුල තුල හොඳ ආත්මික පරිසරයක් ඇති කරගෙන තිබුණා. ඔවුන් නිතරම පුරුද්දක් කරගත්තා. විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ පාමුලට යන්න, යාත්‍රා කරන්න, දෙවියන් වහන්සේගේ පුද පූජා පවත්වන්න. ඔවුන් පුරුද්ද ඇති කරගත්ත ආත්මික පරිසරයක් පවුල තුල. දැන් විශේෂයෙන්ම මම මේ වෙලාවේ ධෛර්යවත් කරනවා මව්වරුන්ගේ දිනේ සිහිපත් කරන මේ දවසේදී මව්වරු විතරක් නෙමෙයි පියවරුත් ඔබ මතක තබා ගත යුතුයි. අපි ජීවත් වෙන මේ වර්තමාන සමාජයේ තරම් තවත් පාපයෙන් පිරිච්ච, නපුරෙන් පිරිච්ච, අඳුරෙන් ග්‍රහණය වෙච්ච සමාජ ක්‍රමයක් නැති තරම් ඉතිහාසයේ අනාගතයට එන්න තරම් සමහර විට හෙටක් තියෙද දන්නේ නැහැ. එතරම් කුරුළු කාලයක යම් සිටිනවා. ඉතින් එවැනි වටපිටාවක පරිසරයක පෞල් ජීවිතයේ යහපත්ව ගොඩනගා ගැනීමේ අභියෝගය ස්වාමීන් වහන්සේ ඔබට වඩා දීලා තියෙනවා. යහපත් යුතුය පෞලක් ඇති කරගන්න. ඒ නිසා ආත්මික මවකගේ වගකීම තමයි පෞල තුල ආත්මික පරිසරය ඇති කිරීම. පෞල තුල ආත්මික පරිසරය ඇති කිරීම. ආදර්ශවත් පෞලක් ගොඩ නැගීම. මේක වැදගත්. එල්කානාගේ පවුලේ මේ ආදර්ශවත්කම ආත්මික පරිසරයේ තිබුණා. ඒ නිසා ඔබ ඉතාමත්
අවධානය යොමු කරන්න. මේක අම්මට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකක්ද? තාත්තා මේ කාර්යය සඳහා අම්මගේ අත් අල්ල ගන්න ඕනේ. දරුවෝ මාගේ අත් අල්ලගත්තා. මේ වෙලාවේ භාර්යාවන්ගේ අත ස්වාමි පුරුෂයන් අල්ලගන්න ඕනේ. මොකක් සඳහාද? යහපත් පවුලක් ගොඩනගන්න. ඒක අපි අහලා තියෙන එක අතකින් අප්පුඩි ගන්න. අප්පුඩි ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අත් දෙකම තියෙනවා. එක්කෙනෙක් විතර ආදර්ශවත් පවුලක් ගොඩනගන්න. ආදර්ශවත් පවුල ගොඩනැගීමේදී භාර්යාවගෙන් මෙන්ම ස්වාමි පුරුෂයාගේ සහයෝගයක් ඒ පවුලට ලැබෙන්න ඕනේ. ඒ නිසා මම ධෛර්යවත් කරනවා අද මේ මවුරුන්ගේ දිනේ සිහිපත් කරන දවසේ මවුරුනි ඔබ පළවෙනි පියවර ගන්න ඔබේ පවුල තුළ යහපත් ආදර්ශවත් ආත්මික පරිසරයක් ඇති පවුලක් ගොඩනගන්න. ආමේන්. ඔබ පළවෙනි පියවර ගන්න. ඔබේ දරුවන් පාසලට යන විට ඔබගේ දරුවන් අත තබන යාඥා කරන පාසලට යවන්න. ඔබ රාත්‍රී නිින්දට යන විට ඔබේ දරුවන් එකතු කරගෙන යාඥා කරන්න. දරුවන් කෑමේ ගන්න විට දරුවන්ට කියලා කන්න කලින් යාඥා කරන්න. සර්වින් මොන තිරිගන්නට දෙවියන් වහන්සේට කරගන්න. දැන් අපි මේ එල්කානගේ පවුලේ දකින්නවා මෙච්චර හොඳ පවුලක් වුණත් ඔහුගේ පවුලේ මොකක්ද තිබ්බේ? ප්‍රශ්න තිබුණා. අමතක කරන්න එපා. මේ ලෝකේ ඕනම පවුල් ජීවිතයක මොනවද? ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න නැති පවුලක් හොයාගන්න ටිකක් කවුද කියනවා? පරිපූර්ණ හෝටලයක් නැති තරම් තමයි ප්‍රශ්න නැති පවුල්. ප්‍රශ්න තියෙනවා පොඩි ප්‍රශ්න හරි මොනවද? කිව්වද තාමක පොඩි සෙරපි මොකද තියෙනවා? හැම පවුලකම තියෙනවා. සර්ව සම්පූර්ණ ප්‍රශ්න නැති එහෙම පවුලක් නැහැ. එල්කානගේ පවුලේ ප්‍රශ්න තිබ්බා. මොකක්ද තිබුණු ප්‍රශ්නේ? දෙවෙනි පදේ, හයවෙනි පදේ, හත්වෙනි පදේ මේ පළවෙනි පරිච්ඡේදයේ බැලුවා අපිට කියනවා එල්කානගේ පවුලේ ප්‍රශ්න තිබුණා. මොකක්ද තිබුණු ප්‍රශ්නය? එල්කානා පෙරින්නට වඩා කාටද වැඩි ආදරේ? හන්නට ටිකක් ආදරේ. හන්නට ආදරේ කරාම අනිත් භාර්යාවල මොකක්ද ඇතුනේ? තරහක් ඇතුණා. ඒකනේ බයිබලයේ කියන්නේ ස්වාමිවරු දෙන්නෙක්ට එක වගේ ප්‍රේම කරන්න බෑ. දරුවන් ඉන්නකොට දෙමෝපියන් මත තියාගන්න ඕන හැම දරුවෙක්ටම බෙදන්න ඕනේ මොකේද? දෙක තුනක් තියාගත්තොත් අනිවාර්යයෙන් මේ පවුලේ මොකක්ද වෙන්නේ? අපි පාරේ ප්‍රශ්න දිනන මතක ඒ පොඩි දේවල් අනාගතේ යනකොට මහා පිපිරීම වලටපත් වෙනවා. ඒ කාල හන්නට වැඩි ආදරය කරා මේක දැනුණා. පිළිඳා. ඒ නිසා භාර්යාවන් දෙන්න අතර ප්‍රශ්නේ තිබුණා. ප්‍රශ්නේ තිබුණා. දැන් පවුලේ ප්‍රශ්නේ තිබෙනකොට දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මොකක්ද? ඉර මොකක්ද? ඉර බහින්න කලින් මොකක්ද කියන්නේ? සමාදානයේ ප්‍රශ්නයක්. ඔබේ භාර්යාව ඔබේ ප්‍රශ්නයක් ඇති වුණොත් රැයට විදා ගන්න කලින් ගිහින් අර කිස් එකක් දීලා කොහොමද මොකද්ද කරන්න ඕනේ? හා? දාන්න ඕනේ. නේද? අවුලාවකම ඉඳපා. හෙටරකම ඉඳපා. නැගිටින්න කලින් මේ කාර්යය කරනවා. හා? ඔබේ යාළුවෙක් කටියක් විදා ගන්න දෙන්නත් එපා. ඕනක ඇදලා හා? හැම යාළුවෙක් දැන් සමහර විට අපි අතර සිද්ධ වෙන්න පුළුවන්. කොච්චර හොඳින් ඉඳ හැදුවත් ඔබේ පවුලේ තියෙන ප්‍රශ්න නිසා ඔබගේ හිත දැඩි ලෙස खराब වෙනවා. දැන් බලන්න මොකක්ද මෙතන වෙන්නේ? හන්න දරුවෙක් නිසා ගොඩක්
ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ හන්න අපි කියන දරුවෝ සිටියේ ඇයගේ වදභාවයට පත් වෙලා හිටියේ අය බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැන් මම 7 වෙනි පදේ එතන කියන මේ දෙයක්. කියවල මම 7 වෙනි පදේ පළවෙනි සාමයේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. කියව මොකක්ද එතන කියන්නේ? ඕකේ. අපහන්න අපි කියනවා අහන්න කෑම නොකා හඬමින් සිටියා. ඇයි? පින්න ඇයට නින්දා කරනකොට දරුවෝ කියනවා වද යෑනේ කියනකොට ඇය කෑම නොකා හඬමින් සිටියා. අද අම්මලා දරුවෝ හම්බෙන්න කලින් උත්තරනවා. සමහර අම්මලා ගුණක් අම්මලා දරුවෝ ගුණවත් පස්සේ තමයි. මේ ලෝක මවුරුන්ගේ දිනේ සිහිපත් කරන වෙලාවේ දරුවනි ඔබ කුඩා කාලේ ඔබ වෙනුවෙන් ඔබේ අම්මා එළුවා. හැබැයි ඔබ අද වැඩි හිටියේ අද ඔබ කරන වැරදි දේවල් නිසා අදත් ඔබේ අම්මා එළුවා. ඔබ පරිස්සමෙන් ඔබ උන්ට දෙන ගින්න ඔබට පත්තු වෙන දවස එතරම් ඈතක් නෙමෙයි. ඔබ ඔබේ ජීවිතයේ අනිවාර්ය හදාගන්න පරිස්සමෙන්. දැන් අපි දකිනවා ඒ කෑම නොකා හදනවා වැරදෙනවා. ඒ තමයි නිසා දරුවෝ නැතිකම ඒ නිසා නෙවෙයි. කොච්චර දෙමෝපියන් දරුවෝ නිසා නෙවෙයි කෑමසන සමහර කතා කරලා කියනවා පාස්ටර් අනේ අපි විවාහගත දේ කන්දලි දෙන්නේ නැහැ පාස්ටර්. මේ මගේ දරුවෝ නිසා අපිට මොන දෙයක් තිබ්බත් වැඩක් නැහැ මේ දරුවන් කරන දේවල් නිසා. අපිට මැරෙන්නවත් නිදහසක් තියෙද මේ දරුවන් නිසා. එහෙම අහන මවුරු පියු කොච්චර මේ සමාජයේ ඒ බලන්න 14 වෙනි පදේ සිට 16 වෙනි පදේ දක්වා කියනවා ඒ කෑම නොකා අයිබෝ විතරක් නෙමෙයි පූජකතුමා හන්නව වැරදි ලෙස තේරුම් ගන්නවා. 14 සිට 16 හන්න මේ ප්‍රශ්නේ නිසා යනවා දේවස්ථානයේ යාඥා කරන්න ඇය යාඥා කරනවා බිල ඇදගෙන වැටෙනවා යාඥා කරනවා. ඒක කතා කරන වචන නැති වෙනවා. පූජකතුමා බලාගෙන සිට පූජකතුමා හිතනවා හන්න බිල ඇවිල්ලා මේ පල්ලියේ වැටිලා ඉන්නවා. ඒ පිටේ වත්තර වෙච්චා. මොකද මම මේක වඩා බෝල් කරන්න කැමතියි. හන්න සමහරවිට දරුවෝ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ කන්දලා යාචනා කරනවා. මේ නිවිලාවේ පූජකතුමා හන්නව තේරුම් ගන්න බැරි කිව්වා. ප්‍රේමවත් මිත්‍රේ දරුවන්ගේ කියන අපේ වැරදි නිසා සමහර විට අම්මලා කොච්චර අනිත් අයගේ නිඳා කරනවා. අනිත් අයගේ අපහාස කරනවා. අනිත් අයගේ අගෞරවයට පත් වෙනවා. මේ ඔවුන්ගේ වැරදි නිසා නෙමෙයි දරුවන්ගේ වැරදි නිසා. අපි වරදක් කරහම අනිත් අය හිමිල්ලන් කාටද? අපි වරදක් කරාම බයි නේ අයද? අපි වරදක් කරාම අපහාස කරන්නේ අයද? මේ වකුරුගේ දවසේ මම කියන්නේ වකුරු. ඔබ කොච්චර මහන්සියෙන්ද මේ දරුවව ගොඩනගන්නේ? ඒ නිසා පවුල තුළ යහපත් පරිසරයක් ඇති කරනවා. යහපත් පවුල් ජීවිතයක් ගොඩනගන්නට ඔබ පළවෙනි පියවර තබනවා වගේම දෙවනුව දිව්‍ය වහන්සේවල ඉන්න දරුවව ආරක්ෂා කරනවා. මොකද ඔබ මහන්සියෙන් චෝදනා නින්දා මැද තමයි ඔබේ දරුවව ගොඩනගන්නේ. ඒ නිසා දරුවව ආරක්ෂා කරගැනීමේ වගකීමක් තියෙන කාටද? ඔබටයි. ඒ
අවතර කරනවා. ඔන්න රැකගන්න. ඔන්න බලාගන්න ඔබ යටදී සිටිනවා. හැබැයි ප්‍රඥාව බුද්ධිමත් වේදී කරන්න. අවබෝධයෙන් වේදී කරන්න. නැත්තම් ඔබේ කඳුළු ඔබේ දුක් මහන්සි සියල්ල දඟට කැපූ ඉනිමවටපත් වේ. පරිස්සම්. ඔබේ දරුවාව රැකගැනීම ඔබේ වගකීම. ඒ නිසා යහපත් පෞද්ගල ජීවිතයක් ගොඩනගනවා වගේම දරුවගේ ආරක්ෂාව කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න කියලා ලෝක මවුරුන්ගේ දිනේ සිහිපත් කරන දවසේ මම ඔබට මතක් කරනවා. මොකද අද සමාජයේ අමාරුම දේ තමයි මොකක්ද? දරුවෙක් හදන්නේ අමාරුම දේ. දරුවා ඒ කියන්නේ බිහි කරන එක ලේසි. බිහි කරපු දරුවෝ මොකක්ද? ගොඩනගන එක තමයි සමාජයේ. කෙනෙක්ව යේසුස් වහන්සේ වෙතට ගේන්න ලේසි. ඒක ලේසි නෑ. හැබැයි එන කෙනා වර්ධනය කරගන්න එක දරුවෙක්ට උපත දෙන්න පුළුවන්. ඉපදුණු දරුවව තනවන එක, ගොඩනගන එක තමයි අමාරු. ඉතින් කාර්යයේ කොටස්කාරයක් වශයෙන් ඔබේ දරුවා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දරනවා. මම කිව්වා ඇමරිකානු ජනාධිපතිවරයෙක් තමන්ගේ දරුවාගේ පාසලේ ගුරුවරියට ලියුමක් කියලා මෙහෙම කියනවා. ගුරුතුමිය මම ඔබගෙන් ඉල්ලා සිටින එකම දෙයක් ඒ තමයි මගේ දරුවන්ට හොඳට උගන්වන්න කියලා නෙමෙයි. මම ඔබෙන් ඉල්ලන්නේ ගොඩක් විස්තර කියලා අන්තිමට කියනවා මම ඔබගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මගේ දරුවා සමාජයට ගිහිල්ලා ජීවත් වෙන්න මගේ දරුවට කියනවා. සමාජයට ගිහිල්ලා මගේ දරුවා ජීවත් වෙන්න මගේ දරුවට කියනවා. මම ඔබෙන් ඉල්ලන්නේ අපි බෝනික වගේ අපේ දරුවන් හැදුවත් බස් එකේ නොයවා හැදුවත් එක මේරක් බඩගින්න තියන්නේ නැතුව හැදුවත් හැම දෙයක්ම කරත් දරුවන් සමාජයේ ජීවත් වෙන්න බැරි නම් අපි ඒ වගකීම ගන්න. ඔවුන් අනිත් එකම වැඩ කරන්න බැරි නම් සමාජයේ හොඳ නරක තේරුම් අරගෙන තමන්ගේ ජීවිත යහපත්ව ගොඩනගා ගන්න බැරි නම් මවුරුනි ඔබේ පැත්තේ වරදක් වෙලා තියෙනවා. පරිස්සම්. දරුවට හොඳ ආදර්ශයක් පවුල තුළ හොඳ අත්විඳීමක් යහපත් නොදෙනු නිසා ඔබේ දරුවෝ සමහර විට නොමග ගියා වෙන්න පුළුවන්. වැරදි තීරණ වැරදි මාර්ගවල යනවා. එනිසා ඔබේ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. මේ මවුරුන්ගේ දවසේ මම කියන්නේ කැමති තුන්වෙනිව ඔබ ආත්මික මමක් ලෙසට හැම ප්‍රශ්නයකදීම දෙවියන් වහන්සේගේ පාවලට මේක අමතක කරන්න. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඔබ දෙවියන් වහන්සේට ආදරය කරන අම්මා කෙනෙක් ලෙසට ඔබ සියලු ප්‍රශ්නවලදී ඔබ දේව පාවලට ඒක මවුරු විතරක් නෙවෙයි පියෝ මලකින් දෙකකට කියන්නේ හැම ප්‍රශ්නයකදීම ස්වාමීන් වහන්සේ පාවලට කියන්නේ හම්මගේ ජීවිතය අපි එක දකිනවා කාරණා තුනක් නිසා. පළවෙනි එක ඔවුන් මේ ප්‍රශ්නය අහව ඔවුන් මොකක්ද කරේ බලන්න. දහවෙනි පදේ කියවන දහවෙනි පදේ කියවන දහවෙනි පදේ හම්ම මොනවද කරන්නේ මේ ප්‍රශ්නය අහව. ස්වාමීන් වහන්සේ කියන්නේ ඇගේ ස්වාමීන් වහන්සේගේ පාවලට මේ ප්‍රශ්නේ නකොට ඇගේ ආත්මය පීඩිතයි කාන්තයි මොනවද කරගන්න කියලා දන්නේ නැහැ. හැමෝගෙම
ඔබේ ප්‍රශ්නවලදී ප්‍රශ්න අරගෙන යන්නේ කොහෙද? ස්වාමීන් වහන්සේ. මිනිස්සු නාමයෙන් ප්‍රශ්න අරගෙන යන්නේ කොහෙද? අපි දකින්නේ දේව පාමුල දිනෝගේ අපි දකින්න ඊළඟ දේ තමයි දෙවියන් වහන්සේ තුළ ඇති වූ කැපවීම. බලන්න ඒ වගේ කියන්නේ ඒකට බලවත් කැපවීමක් තිබුණා. බලන්න ඒකලොස්සේ පාවිලා දොස්සේ පාවිලා කියවන්නේ ඇති වූ කැපවීම.
ඔබගේ ස්වාමියාව තල්ලගන්න. හරි. ඊටත් වඩා තල්ලින්න යන කාවද? ආසිම පල්ලියේ මොකද ආදරේ වරුවට යන දාලා ඉන්න බැරි මාස්. දැන් තල්ලගෙන ඉන්නේ. තදින් වලගෙන. දැන් මේ ආත්මික මව්වරු ප්‍රශ්නවලදී ස්වාමීන් වහන්සේලාට යනකොට දේව පාමුල සිටිනකොට ස්වාමීන් වහන්සේ ක්‍රියා කරනවා. කවුද ක්‍රියා කරන්නේ? අපි දේව වහන්සේ පාමුලට යනකොට ස්වාමීන් වහන්සේ දැන් හන්නගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. බලන්න මම එහෙම මොකක්ද කියන්නේ කියලා. 17 වෙනි පදේ කියව. දැන් මෙතන ඒ කියන පූජකයා ඉස්සලාම හන්නෝ වැරදි විදිහට තේරුම් ගත්ත. දැන් මොකක්ද කරන්නේ? හන්නෝ තේරුම් ගන්න කියනවා. ඔබ යන්න දෙවියන් වහන්සේට ඔබ ළඟින් කෙනෙක් කියන දෙවියන් වහන්සේට ආශිර්වාද දෙන්න. ආයිපාර කියන්නේ දෙවියන් වහන්සේට ආශිර්වාද. දැන් අපි දකින්නේ ඇය දෙවියන් වහන්සේගේ පාමුල දම ගහනකොට චාක්‍යාවෙන් පාමුල සිටිනකොට විරුද්ධව කතා කරපු කවුද? පූජකතුමා ඇයට මොකක්ද කරන්නේ? ආශිර්වාද බලන්න. හරියට නිකන් සතුර මොකක්ද කරේ? මිතුරේ බෝලා. ඇයි ස්පෙෂලිස්ට් කවදාද කියන්නේ? කවුද? ඒ දේව පාමුල ස්වර්ණ ආශිර්වාද. අන්තිමට වරදවා තේරුම් ගත්ත කෙනා ආශිර්වාද කරනවා. අපි දකිනවා ඒ ස්වාමීන් වහන්සේ පාමුල සිටිනකොට 18 වෙනි පදේ අපිට කියනවා කරුණු දෙකක්. එකක් තමයි 10 වෙනි පදේ කියව ඉක්මනින්. කරුණු දෙකක් වෙන එක තමයි ඇයට අතුලාන්ත සමාදානයක් ඇති වෙනවා. ඇය තුරු තිබුණු වේදනාව, ඇය තුරු තිබුණු ඒ බර හැම දෙයක්ම නැති වෙලා ඇතුළත සමාදානය. අපි දෙවියන් වහන්සේගේ පාමුලට එනකොට මොන ප්‍රශ්නයක් වුණා පාමුල දාන්න ගහනකොට මොකද වෙන්නේ? අපේ ඇතුළත පුදුම ධෛර්යය සතුටක් වෙනවා. දවසක් කතා කරලා කියන පාස්ටර් මම හැමදාම ඉඳලා එනකොට ඉන්නේ පාස්ටර්. හැබැයි මම සමහරවිට ආවම හැම දෙයක්ම මට අමතක. ඒ ටික විතරයි මම සතුටින් දේව පාමුල තනගසනකොට ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය සැලසීම අපිට වෙනවා. හලෙලූයා. ඒක අපි දේව පාමුලට ආයුත්තේ. ඊට පස්සේ අපිට කියව හන්න මොකක්ද උනේ? කාලා බීලා මොකක්ද උනේ? මොකක්ද උනේ? බලාපොරොත්තු. අර මුහුණේ තිබුණු දුක නැති කරලා කාලා ඇයට ඇතිවෙනවා. අපි දෙවියන් වහන්සේ පාමුලට එන්නේ එතන තමයි අපේ බලාපොරොත්තු. ඔබ දැන් ළඟ ඉන්න කෙනාට කියන්නේ එතන තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි වෙන කිව්වට හරියට කමෙම එතන තමයි බලාපොරොත්තු වෙන්නේ. එතන කියන මොකද? මේ ප්‍රියම්බිකාවලක නෙමෙයි. ආදරවන් කියන තදින් අල්ලලා කියවනේ. බලාපොරොත්තු වෙන්නේ කොයිද? කොයිද බලාපොරොත්තු වෙන්නේ? හන්නයි කියන්නේ. ඒකයි හන්නේ යන්නේ දේව පාමුල. හන්න දෙවියන් වහන්සේගේ පාමුල දරගසන. හතරවෙනි කාරණාව. 19 වෙනි පදේ කියනවා. කොහොම පොඩි වෙලාවක් කරනවා 19 වෙනි පදේ. මොකද කරන්නේ නමස්කාර කරලා යනවා හන්නගේ ගෙදරට. ඊග සම්බන්ධතාව පවත්වනවා අපි කියන මොකක්ද? හන්නට දරුවෙක් ලැබෙනවා. ප්‍රශ්නේ විසඳෙනවා. කොච්චර හොඳ දෙයක්. ඇයගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මොකක්ද කරේ? දරුවෙක් දුන්නා. ඇයගේ මොකක්ද? මේ වද ධර්මාසී ස්පර්ශ කරන ස්වාමීන් වහන්සේ හාස්කමක් කළා දරුවෙක් දෙනවා. දරුවෙක් ලැබුණා අපිට කියනවා
ප්‍රශ්න විසඳුවාම හන්නා දෙවියන් වහන්සේව අමතක කරේ සමානයි ඉන්නවා. ප්‍රශ්න විසඳුවම මොකක්ද කරන්නේ? හා? දෙනවා. ඔයගොල්ලෝ නෙමෙයි. අපි ඔක්කොම කියමු ප්‍රශ්න විසඳුනහම දෙවියන් වහන්සේව අමතක කරන්නේ නැහැ කියමු. කොච්චර එහෙම කරනවද? අවසන් එක්කෙනෙක් රැකියාවකට යාත්‍රා කරනවා. යාත්‍රා කරලා රැකියාව ලැබුණා. සති දෙකකින් පස්සේ අද වෙනකන් යන්නේ සමහර. සති දෙකකින් පස්සේ ආවෙන්නේ අද වෙනකම්ම නෑ. ඔයගොල්ලෝ නෙමෙයි කියලා විතර නෑ මොකද වෙනකන් නෑ. යා වුරුදු ගානක් ආපුනේ. අපි දකින්නේ ගොඩක් අය ප්‍රශ්න විසඳුවාම දෙවියන් වහන්සේව අත්හැරලා. 26 සහ 28 වෙනි පදේ කියවන්නේ හන්න දෙවියන් වහන්සේව අමතක කරේ. දෙවියන් වහන්සේව මොකක්ද? අමතක කරේ. කියවන 26 ඉක්මනින් බලන්න හන්න කියනවා ස්වාමීන් වහන්සේ අමතක කරේ නෑ. ඔබ මට දුන්නේ දරුවා මං වෙච්ච බාහිර අනුව පොරොන්දු අනුව ඔබට මේ දරුවා අමතක කරේ. දැන් අපි අවසාන වශයෙන් දකිනවා ඒ තමයි හන්නට දුන්නේ දරුවා තමයි කවුද? සාමුවෙල්. හන්න දෙවියන් වහන්සේටම සාමුවෙල්ව දෙනවා. අපි දකිනවා හන්න දෙවියන් වහන්සේට සාමුවෙල් දෙන නිසා සාමුවෙල් හන්නට විතරක් නෙමෙයි ආශිර්වාදයක් වෙන්නේ ඊශ්‍රායෙල් ජාතියටම ආශිර්වාදයක් වෙනවා. හalleluya. හන්නට විතරක් නෙමෙයි ඊශ්‍රායෙල් ජාතිය. දැන් බලන්න හන්න මේ දෙන දරුවා තමයි ඊශ්‍රායෙල් ජාතියේ තනතුරුක් ගන්නවා. නිරලොලා ඒ තමයි ඔහු පූජක සේවයක් කරනවා. අනාගත වක්තුරුවරයෙක්ගේ සේවය කරනවා. රාජ කෙනෙක්ගේ සේවය කරනවා. ඊශ්‍රායෙල් ජාතියේ ප්‍රථම තැනත්තා තමයි එකවර තනතුරු තුනක් ගන්නුවේ. ඒ නිල තුනේ වගකීම් ඉෂ්ට කරේ ඒ තමයි සාමුවෙල්. මගේ ප්‍රේමවන්ත මිත්‍රේ. දැන් බලන්න හන්නා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාද නිසා ඈතුනේ නෑ තවත් දෙවියන් වහන්සේට සමීප වුණා. ඒ නිසා මේක දුන්නේ ඒ ආශිර්වාදය හන්නට විතරක් නෙමෙයි ජාතියට ආශිර්වාදයක් වුණා. ස්වාමී යේසුස් වහන්සේ අපිට කිව්වේ ජීවනදායක ගංගාව පිටතට කරා. ඒක අපි තුලට ඇවිල්ලා අපි තුලින් එළියට. අපි ආශිර්වාද ලබනකොට දෙවියන් වහන්සේ වරප්‍රසාද තුල අපි ඔසවනකොට උන්වහන්සේ අපි ඉදිරියට ගෙනියනකොට තවත් උන්වහන්සේට සමීප වෙනකොට අපි තුලින් බොහෝ ආශිර්වාද ලබනවා. දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වේ දෙවියන් වහන්සේ අපිව තෝරගත්තේ අපි ආශිර්වාද ලබන අතර බොහෝ අපි තුලින් ආශිර්වාද වමුරුයි. මේ ලෝක මවුරුන්ගේ දවස සිහිපත් කරන වෙලාවේ මම ඔබට කියනවා ස්වාමීන් වහන්සේ ඔබව තෝරගත්තේ ආශිර්වාද පිටතට ඔබ තුලින් අරගෙන ස්වාමීන් වහන්සේගේ විශ්වාස අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ ඔබටත් වඩා ආදරේ. ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ ඔබටත් වඩා ආමෙන්. ආමෙන්. හොඳ ආශිර්වාද ලබාගෙන දෙවියන් වහන්සේ වන්දනා කරා. කවදාකවත් සාමුවෙල් ඊශ්‍රායෙල් ජාතියට ආශිර්වාදයක්. එතනින් යහට දෙවියන් වහන්සේට බෑ. සාමුවෙල් වගේ. ඒ ආශිර්වාදයට තවත් ඇය ස්වාමීන් වහන්සේ ළඟ. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් නතර නොවි ඊට වඩා ඉහළට අරගෙන ගියා. ස්වාමීන් වහන්සේ අපිව තෝරගත්තා. ඔබව
ඔබට ස්වාමීන් වහන්සේගේ විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද. ආමෙන්. අපි හැමෝම දෙවියන්ට Israel devido da minha casa. Dele mais In the name of God. In the name of God. Hallelujah. Hallelujah. අපි එක ගීතිකාවක් ගායනා කළා. අපි මේ කාලේ අවසන් කරා. මයිලස් නමස්කාර කරනවා අපි. එක ගීතිකාවකින් මඟ පෙන්වමු. ඉතින් මාස්වාමී මේ කාලේ අවසන් කරලා යාත්‍රා කරා. සේනාවල ස්වාමීන් වහන්සේ ඔබට මතක් ආදරේ. එතුමා ඔබ ආත්මාවත් කිසි දිනක අත්දහල් දෙන්නේ. බහිරිවක් දෙන්නේ. ඉස්රායෙල් දෙවියන් වහන්සේ අපේ උපකාර කරනවා. අපේ ගීතිකාවට අනුකම්පා කරනවා. මයිලස් සහෝදර වුයිවාල යාත්‍රා කළා අවසන්. Aku bisa tahu dari mana.
පියාණනි අපි වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. මේ ආනන්ද දවසේ නිසා පියාණන් වහන්සේ ස්වාමීනි අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මවට දුන්නා වටිනාකම නිසා පියාණන් වහන්සේ අපි ස්තුති කරනවා පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ වචනේ තුල ස්වාමීන් වහන්සේ අපි දුටුවා ස්වාමීනි අන්න වේදනාවෙන් ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියේ කඳුළු සලනවා පියාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එගේ සමාජයෙන් ඇයි කොන්වේති එගේ පවුලෙන් ඇයි වේදනාව විඳින්න ස්වාමීන් වහන්සේ අය ඔබ ඉදිරියට ආව ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියේ ඔබගේ කඳුළු වැදුරුවා මගේ පියාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද අපි ඔබ වහන්සේ ඉදිරියට එනවා පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ අපේ වේදනාව බර පියාණන් වහන්සේ විදාසන අපි ඔබ වහන්සේගේ කාමුල තබනවා පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ පවුලේ එකමුතුව රහිතව ස්වාමීන් වහන්සේ අපි වේදනාවෙන් ගමන් කරනවා පියාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම වේදනාවෙන් අඬනවා මගේ දරුවා මං කියන දේ අහන්නේ නැහැ කියලා. මම දරුවා වේදනාවෙන් අඬනවා මගේ මව මට ආදරය කරන්නේ නැහැ. මගේ පියා මට ආදරය කරන්නේ නැහැ. මාව අතෑරලා කියලා. තමන්ගේ ස්වාමී පුත්‍රයා අඬනවා මගේ භාර්යාව මාතෘ බලන්නේ මාව දෙස සුවන්නේ නැහැ කියලා. භාර්යාව වේදනාව වෙනවා. තමන්ගේ ස්වාමී පුත්‍රයෝ බයන්නේ විදාස්තන අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි යාත්මසෝමේ ජීවමාන දෙවියන් වහන්සේට කියමු ස්වාමීනි ඔබගේ ප්‍රේමය අපේ පෞල් මත නිදහස් කරන්න. ඔබගේ අනුග්‍රහය අපේ පෞල් මත නිදහස් කරන්න. එදා හන්නා කඳුළු වැදුරුවා වගේ මගේ පියාණනි අපි අපගේ පෞල් ඔබගේ ඉදිරියේ තවමින් ස්වාමීනි අපි අපගේ කඳුළු ඔබට තවනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ සමාදානය නිදහස් කරන්න පියාණන් වහන්සේ. ඒ ප්‍රේමය ඉවත් වුණු පෞලට ස්වාමීන් වහන්සේ ඔබගේ ආධිපත්‍ය නිදහස් කරන්න කියලා ආශා කරනවා පියාණන් වහන්සේ. පියාණන් ඔබගේ ආශිර්වාදය නිදහස් කරන්න කියලා ආශා කරනවා පියාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එක් සිත්කම පෞලතර වර්ධනය කරන්න ස්වාමීන් වහන්සේ. මවගේ උණුසුම දරුවන්ට ලැබෙන පිණිස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව පෞල් මත නිදහස් කරන්න කියලා ආශා කරනවා පියාණන් වහන්සේ. සුමන් දේවතුන්ගේ ඒකින් ඔබ වහන්සේගේ සාන්තිදායක ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ සමාදානය අපේ ජීවිතේ දවස් උදේ උදේ අපේ ජීවිතවල තමයි කියලා. සිල්වරක් සිපාරුග්‍රහය වාක්‍ය කියමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දියෝදේ වහන්සේගේ වේද සුදාපරම අපේ විශේෂ දැනුම් දෙකක් තියෙනවා අමතක කරන්න එපා. කන්නාඩි බෙදා දීම සමාවෙන්න ඕනේ. ඊළඟ ඉරිදා නෙමෙයි කියන්නේ අවසානයේ ඉඳලා පවත්වන කන්නාඩි බෙදා දීම අපිට කට්ටියම